සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. දකින්නකොට නම් ඔයාලා හිතනවා ඇති මේ පෑන් කේක් කියලා. පෑන් කේක් වගේ තමයි. ඒ වුණාට මේ පෑන් කේක් නම් නෙමෙයි. ඒ වගේ හදන්න පුළුවන් ලේසිම රෙසිපි එකක් මේක. ඇත්තටම මේක මාරම රසයි. පෑන් කේක් වලට වඩා ගොඩක් වෙනස් මේ රෙසිපි එක. අපි බලමු මේ රසම රස රෙසිපි එක කොහොමද හදාගන්නේ කියලා. ඔන්න ඉතින් මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ බෝල් එකක්. මම ඒකට එකතු කරගන්නවා පාන් පිටි වලින් ග්‍රෑම් 200ක්. ඔයාලට කැමති නම් මේකට මැන ගන්න අපහසු නම් ඔයාලට වෙන කප් එකක් අරගෙන මේ කප් එකේ ප්‍රමාණයට මැන ගන්නත් පුළුවන්. මම මේ කප් එකෙන් දෙකක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු වලින් තේ හැඳි භාගයක්. ඒකටම පොල් තෙල් වලිනුත් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම ෆුඩ් කලරින් වලින් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට කැමති වර්ණයක් ගන්න පුළුවන් මේකට. මම ගත්තේ රෝස වර්ණය. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වතුර වලින් මිලිලීටර් 100ක්. මේ විදිහට එකතු කරගෙන දැන් අපි මේක හොඳට කලවම් කරගමු. මේ විදිහට කලවම් කරනකොට මට හිතුණා මේකට වතුර මදි කියලා. ඉතින් මම තවත් වතුර වලින් මිලිලීටර් 100ක් විතර එකතු කරගන්නවා. ඔයාලා ගන්න පිටි ප්‍රමාණය අනුව එකතු කරන වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට මේ බැටර් එක හදන්න වතුර ගියා මිලිලීටර් 300කට කිට්ටු වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය මිලිලීටර් 270ක් විතර වගේ ගියා. මෙන්න මේ වගේ බැටර් එකක් තමයි අපිට ඕන වෙන්නේ. ඔයාලට පේනවනේ. දැන් අපි මේක පැත්තකින් තියාගෙන අපි ගමු පෑන් එකක්. මම එකට එකතු කරගන්නවා ගාගත්ත පොල් වලින් ග්‍රෑම් 200ක්. එකතු කරගෙන ඒකට මම එකතු කරගන්නවා සීනි වලිනුත් ග්‍රෑම් 200ක්. ඒකටම ලුණු වලිනුත් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා මේ විදිහට. එකතු කරගෙන ඒකට මම එකතු කරගන්නවා හාල් පිටි වලින් තේ හැඳි එකක්. මේක තමයි අපි එකතු කරන ප්‍රධාන අමුද්‍රව්‍ය මේ කෑම එක රසවත් කරන්න. ඊට පස්සේ වතුර වලිනුත් මිලිලීටර් 100ක් එකතු කරලා අපි මේක ලිපේ තියාගමු. දැන් අපි මේක මේ විදිහට මද ගින්දරේ තමයි උයා ගන්න ඕන නැත්තේ. දැන් මේ විදිහට අපේ සීනි ටික වතුරකත් එක්ක දිය වෙලා මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. විනාඩි 2-3ක් යනකොට අපිට තේරෙනවා අපේ මිශ්‍රණය ටික ටික උකුයිගෙන එනවා කියලා. අපේ මිශ්‍රණය ගොඩක් උකු වෙන්නේ මොකද අපි හාල් පිටි එකතු කරපු නිසා. ඇත්තටම හාල් පිටි එකතු කරාම මේක මාර්ම රසයි. ඔයාලට පේනවනේ මෙන්න මේ පදම වගේ වෙනකන් අපි මේක මද ගින්දරේ පිස ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගන්නකොට කෑලි කෑලි වගේ වැටෙන විදිහට වෙනකම්ම දියාරු ගතිය නැති වෙලා මේ වගේ මිශ්‍රණයක් වෙනකම්ම අපි මේක මද ගින්දරේ උයා ගන්න ඕනේ. ඒ වෙනකොට අපි මේක ලිපෙන් අයින් කර ගන්නවා. මට මේකට ගියා විනාඩි 5ක් විතර. මොකද මද ගින්දරේ ලිපේ තියාගෙන නැත්නම් අපේ සීනි එක කර වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක නිවෙන්න පැත්තකින් තියා ගන්නවා. ඇත්තටම අපි හාල් පිටි එකතු කරගත්ත නිසා අපේ මිශ්‍රණය මාරම රසයි. අපි දැන් මේක පැත්තකින් තියාගමු. තියාගෙන මම පෑන් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා පොල් තෙල් ටිකක් මේ විදිහට. එකතු කරගෙන ඒක පෑන් එක හැමතැනටම යන විදිහට මේ විදිහට දා ගන්නවා. දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ අපි අර හදාගත්ත බැටර් එකෙන් මම හැන්දක් මේ විදිහට එකතු කරගෙන මේ විදිහට තුනී කරගන්න. මේක මතක තියාගන්න මේක උයා ගන්න ඕනේ. ගොඩාක් මද ගින්දේ අපි ගින්දර හොඳටම අඩු කරලා තමයි උයා ගන්න ඕනේ. දැන් අපි මේක විනාඩියක් විතර මේ විදිහට පියනකින් වහ ගන්නවා. හොඳට තැම්බෙන්න ඕන නිසා විනාඩියක් විතර වහ ගන්න. ඒතකොට හොඳටම ඇති මේක හොඳටම තැම්බෙනවා. මේ පේනව නේද ඔයාලට? මේ හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වගේම හොඳට ගැලවෙනවා. මේක අපි තෙල් එකතු කරගත්ත නිසා. දැන් අපි මේක ලිපෙන් අයින් කරගමු. ඊට පස්සේ මම මේ තවත් එකක් මේ විදිහට හදා ගන්නවා. මේ විදිහට ඔයාලත් හදා ගන්න. ගොඩාක් ගින්දර අඩු කරලා හදා ගන්න. මොකද නැත්තම් අපේ මිශ්‍රණය පාට වෙනස් වෙලා කර වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ හදාගත්ත රොටිය මේ විදිහට ට්‍රේ එකක් උඩින් තියලා ඒකට මම එකතු කරගන්නවා අපි අර හදාගත්ත පොල් මිශ්‍රණය තේ හැඳි එකමාරක් විතර එකතු කරගෙන මේ විදිහට දාගන්න. දාගෙන අපි මේක දැන් මම මේ කරන විදිහටම රෝල් කරගන්න. පෑන් කේක් වගේම තමයි. ඒ වලට මේක මාරම රසයි. පෑන් කේක් වලට වඩා මේක රසයි. ඔයාලා මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඇත්තටම මාර රසයි. මෙන්න මේ විදිහට මම මේක රෝල් කරගන්නවා. දැන් අපි මේක මේ විදිහට රෝල් කරගෙන පැත්තකින් තියාගමු. ඔන්න මම ඔයාලට තවත් එකක් ඒ විදිහට රෝල් කරලා පෙන්නනවා. ඔයාලා මේ විදිහටම කරන්න.
ඔයාලා මතක තියාගන්න පොල් මිශ්‍රණය එකතු කරලා මේ විදිහට රෝල් කරන්න කලින් අපේ මිශ්‍රණය ගොඩාක් නිවා ගන්න එපා. අපේ රොටි එක ගොඩාක් නිවා ගන්න එපා. නිවා ගත්තාම අපේ මේක මේ විදිහට රෝල් වෙලා එන්නේ දිග ඇරෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක හදලා බලන්න. ඇත්තට මේක මාරම රසයි. ඒ වගේම තමයි හදන්න හරිම ලේසි. ඔයාලා පෑන්කේක් වගේ කියලා හිතුවට මේක පෑන්කේක් වලට වඩා මාරම රසයි. ඉතින් මේක හදලා බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා මේකට හාල් පිටි එකතු කරගන්න පොල් මිශ්‍රණය හදනකොට. නැත්තම් අපේ රස එන්නේ නැහැ. ඉතින් ඔයාලා හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මට. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ඔයාලා. මම ඔයාලට ආයෙත් මේ වගේ රස අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.